අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනිත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මිත්‍රවරුනි, අපිට මොකද වුනේ ජිනීවාවල? අපි අද හැමෝම කතා කරන දෙයක් තමයි මේ ජිනීවාවල මේ ලංකාවට විරුද්ධ පත්තු වෙච්ච බෝම්බ. කවුද මේ යෝජනා සම්මතය ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනා සම්මතයක් ගෙනාවේ? මේ යෝජනා සම්මතයේ මෙතෙක් කල විවිධ වූ යෝජනා මේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියට ගෙනාවා. නමුත් මේ පාර ගෙනාපු යෝජනා සම්මතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනා සම්මතයක් ශ්‍රී ලංකාව විසින් ගේන්නේ. ඉස්සෙල්ලෝක ගේන්න හිටියේ එක්සත් ජනපදය. අපි මොකද කළේ? ලංකාව එක්සත් ජනපදයට එක්ක එකතු වෙලා සාමූහික යෝජනාවක් ගේනවා. මොකටද? ශ්‍රී ලංකාවට විරුද්ධ. ඇයි මං කියන්නේ මේක ශ්‍රී ලංකාවට විරුද්ධයි කියලා? අපේ ආණ්ඩුව කියනවා බය වෙන්න දෙයක් නැහැ. එක්සත් ජනපදයේ ගේන්න හිටපු එක මීට වඩා භයානක එකක්. අපි මේක හුඟක් සැර අඩු කළා ආදී වශයෙන් කතා අපිට නිතර රූපවාහිනියෙන් අහන්න ලැබෙනවා. නමුත් සත්‍යය මොකක්ද? ඔබ මේ යෝජනා සම්මතය කියවලා බැලුවොත් ඒ යෝජනා සම්මතයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් පූර්විකාව, අනිත් එක ක්‍රියාකාරී කොටස. ඒ ක්‍රියාකාරී කොටසේ පළවෙනි වගන්තිය හරිම වැදගත්. ඒ පළවෙනි වගන්තිය කියන්නේ ශ්‍රී ලංකාව පිළිගන්නවා කියලා ප්‍රශංසා කරමින්, නිකම් පිළිගන්නව නෙමෙයි, ප්‍රශංසා කරමින් පිළිගන්නවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් හැටියට ඉන්න දැන් මේ කුමාරයා ඉදිරිපත් කරපු වාර්තා. ඒ වාර්තාව විතරක් නෙමෙයි, ඒ වාර්තාවේ සියලු නිගමන හා තීරණ තාමත් වැදගත්. සියලු නිගමන හා තීරණ පිළිගන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ මහ කොමසාරිස්වරයා ඒ කවුන්සිලයේ හමුවේ කරපු කතාව අකුරක් නෑර පිළිගන්නවා කියලා. ගිය අවුරුද්දේ සංහිඳියාව හා වගවීම පිළිබඳ තවත් වාර්තාවක් ඉදිරිපත් කරා ශ්‍රී ලංකාවට විරුද්ධව. ඒ වාර්තාවත් ශ්‍රී ලංකාව පිළිගන්නවා කියලා. මේ වගන්තිය සඳහන් වෙනවා. පිළිගන්නවා විතරක් නෙමෙයි, ඒ වාර්තාවේ තියෙන නිර්දේශයන් ක්‍රියාත්මක කරනවා කියලා අපි පොරොන්දු වෙනවා. මොකද මේක වෙන කාගේවත් යෝජනාවක් නෙමෙයි. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ කවුද? එක්සත් ජනපදයට එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාව. මං හිතන්නේ ලෝකයේ පළවෙනි වතාවට වෙන්නේ ඇති රටක් Tamanට විරුද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඇයි මං කියන්නේ මේක අපිට විරුද්ධ යෝජනාවක්? ওই කුමාරයාගේ වාර්තාව කියවලා බැලුවොත් ඒ කුමාරයාගේ වාර්තාව තරමක විශාල වාර්තාවක්. පිටු 265ක් විතර තියෙනවා. ඒකේ පැහැදිලිව අපේ රණවිරු වැරදිකාරයෝ කරලා දීපු තීන්දුව. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ওই පිටු 265ෙම තියෙන්නේ අපේ රණවිරු උතුරු පළාතේ ඉන්න දෙමළ ජනතාවට විරුද්ධව ඒ ජනතාව ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කළා ඔවුන් මරා දැමුවයි කියලා තමයි ওই වාර්තාවේ තියෙන්නේ. දැන් මොන ආණ්ඩුවක්ද මෙහෙම චෝදනාවක් පිළිගන්නේ? නඩු විභාගයකින් අපි වරද කැරුවේ වුණා නම් අපිට හිතාගත්තේ. නඩු විභාගයක් පටන් ගත්තෙත් නෑ. අපි යෝජනා සම්මතයක් ඉදිරිපත් කළා කියනවා. අර වාර්තාවේ තීරණ හා නිගමන අපි බාර ගන්නවා. ස්තුති පූර්වකව බාර ගන්නවා. ඒකේ තියෙන නිර්දේශ අපි ක්‍රියාත්මක කරනවා කියලා. මේක ඇත්තටම
අපි අඬන්න ඕන කාලයක්. අපිට මොකද වුනේ රටක් හැටියට? ලෝකෙ මොන රටක්ද මේ විදිහේ අපරාධ පිළිගන්නේ? මේ වාර්තාව ගැන කෙටි හැඳින්වීමක් කළොත් ඒ වාර්තාව මේ පහුගිය යුද්ධ මානසික මෙහෙයුම පිළිබඳව විතරක් නෙමෙයි. ඔවුන් කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම අධ්‍යයනය කරන්න පටන් ගන්න ඕන ශ්‍රී ලංකාව නිදහස් ලැබපු 1948 ඉඳන් කියලා. ඒතොර කෙලින්ම බටහිර රාජ්‍යයන් විසින් අවුරුදු 500ක් තිස්සේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධව කරපු මූලික අයිතිවාසිකම් කඩවීම ඒගොල්ල පැත්තකින් තියෙනවා. ඇයි අපේ ආණ්ඩුව වගේ ඒගොල්ල Tamanටම චෝදනා ඉදිරිපත් කරන්නේ නැහැ. එහින් උන් කියනවා 48 අපි බාර දුන්නාට පස්සේ සිංහල ජනතාව මේ රටේ ඉන්න දෙමළ ජනතාව කොන් කරලා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරලා ඔවුන්ට පීඩා කරපු ජාතියක් කියලා සිංහල ජාතිය. එහෙම පටන්ගෙන මේ අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච යුද්ධේ අපි දෙමළ වැසියෝ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරා කියලා චෝදනාව කියනවා. ඒ චෝදනාව අපි පිළිගන්නවා. දැන් මේ වාර්තාව ඉදිරිපත් කරලාපු වෙලාවේ අපි ළඟ තිබුණා අපිට වාසි වාර්තාව. ඒ මොකද්ද? ගිය ආණ්ඩුව කාලේ මේ අපේ යුද්ධය පිළිබඳ මානුෂික මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තරේ නොයෙකුත් චෝදනා එල්ල වේගෙන එනකොට ආණ්ඩුවෙන් පත් කරා කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවට පත් කරේ ලංකාවේ කීර්තිමත් විනිශ්චයකාරවරයෙක් වන හිටපු මහාධිකරණ විනිශ්චයකාර පරණගම මැතිතුමා. දැන් එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් තියෙන කෙනෙක් නෙමෙයි. එතුමා දීර්ඝ කාලයක් අධිකරණයේ කටයුතු කරලා විශ්‍රාම ගිය කිසිම චෝදනාවක් නැති කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙකු නොවන ස්වාධීන අධිකරණ නිලධාරියෙක්. දැන් එතුමාව පත් කළා මේ සාක්ෂි විභාග කරලා බලන්න කියලා. අපේ රණවිරුවෝ අතින් මේ කියන චෝදනා සත්‍යද? අපි ඇත්තටම දෙමළ ජනතාව ඉලක්ක කරලා ඒ ජනතාවගේ ජීවිත හානි කළාද මේ ආණ්ඩුව? කළාද මේ රණවිරු? දැන් පරණගම මහත්මයා දන්නවා ඔහු ලාංකිකයෙක් නිසා කොතරම් කීර්තිමත් පුද්ගලයෙක් වුණත් ඔහු ලංකාවේ ඕක අපේ ලංකාවේ මිනිහෙක් ඕක ගිහිල්ලා ජාත්‍යන්තරයට කිව්වට ජාත්‍යන්තරේ ඕක බාරගන්නේ නැහැ. ඒ නිසා පරණගම මහත්මයා යෝජනා කළ ආණ්ඩුවට අපි ලෝකෙ පිළිගන්න ජාත්‍යන්තර කීර්තියටපත් නීතිඥවරුන්ගේ සහයෝගය අපි මේකට ලබා ගමු. අපි ලබා ගමු ලෝකේ ඒ රටවල් වල ඉන්න ඒ අය පිළිගන්න යුද විශේෂඥයන්. ඒ විශේෂඥයන්ගේ සහාය අපි මේකට ලබාගෙන මේ තියෙන සාක්ෂි අපි විශ්ලේෂණය කරලා බලමු කියලා යෝජනා කළා. ඉතින් ආණ්ඩුවේකට කැමති වෙලා එතුමා වාර්තාවක් පිළියෙල කරා. ওই වාර්තාවට ලබාගත්ත එංගලන්තේ ලංකාවේ ශ්‍රී ලංකා සම්භාවයක් තියෙන එහෙත් එංගලන්තේ මුළු ජීවිත කාලයම ජීවත් වෙච්ච ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සිල්වා කියන රාජනීතිඥවරයාගේ සහාය. දැන් ඔහු එංගලන්ත පුරවැසියෙක්, බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඔහු එංගලන්තයේ ජාත්‍යන්තර සංවිධානත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඔහුගේ සේවය ලබා ගන්න ස්වාධීන හැටියට පිළිගන්න කීර්තිමත් නීතිඥවරයෙක්, රාජනීතිඥ ඩෙස්මන්ඩ් සිල්වා. ඒ විතරක් නෙමෙයි. දැන් එතුමත් ශ්‍රී ලංකාවත් එක්ක සම්බන්ධයක් තියෙන හින්දා
යෝජනා කළා අපි තව දෙපළක් රාජනීතිඥවරු එංගලන්තයේ ඉන්න ජාත්‍යන්තර යුද අපරාධ පිළිබඳ විශේෂඥ දැනීමක් තියෙන අය මේකට සම්බන්ධ කරගන්න. ඒ වගේම යුද පිළිබඳ නීතිවේදීන් නෙමෙයි යුද පිළිබඳ විශේෂඥ හෝම්ස් කියලා මහත්තයෙක්ගේ සහයෝගය ලබා ගන්න. ඒ අයගේ වාර්තාවන් ලබා ගන්න. ඒ වාර්තාවන් එකතු කරලා තමයි මේ පරණගම වාර්තාව සකස් කරන්නේ. එතුමන්ලා ඊට පැහැදිලිව කියන එක කාරණාවක් තියෙනවා. ඒ තමයි ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි මත අපේ රණවිරුවන් දෙමළ ජනතාව ඉලක්ක කරලා දෙමළ ජනතාව මැරීමේ චේතනාවෙන් කිසිදු යුද අපරාධයක් කරලා නැහැ කිය. මම තව පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම්. මේ කවුරුවක්වත් කියන නිසා අපි බාර ගන්න එපා කියලා හාමුදුරනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ කාලාම සූත්‍රය. අපි තේ වාර්තා විත සරලව පැහැදිලි කරනවා. ඔවුන් කියනවා මේ ජාත්‍යන්තර නීතියට අනුව ජනතාව ඉලක්ක කරලා මේ වැසියන්ගේ ඝාතනය යුද අපරාධයක්ද නැද්ද කියලා තීරණය කරනකොට කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ එකක් තමයි මේ යුද අරමුණක් සඳහාද මේ ප්‍රහාර එල්ල කරන්නේ. දැන් පැහැදිලිවම ප්‍රභාකරන් විනාශ කිරීමටත් LTT විනාශ කිරීම පැහැදිලි වශයෙන්ම කළ යුතු දෙයක්. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මොකද ලෝකයේම තියෙන දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ හැටියට මුළු ලෝකෙම පිළිගන්නවා LTT සංවිධානය. ඒ නිසා මේ LTT සංවිධානය විනාශ කිරීම යහපත් සාධාරණ යුක්තිමත් යුද අරමුණක්. ඒ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරනවා. ඊළඟට උන් බැලුවා ඊළඟ නිර්ණායකය මොකක්ද? ඊළඟ නිර්ණායකය තමයි මේ අපිට පුළුවන්කමක් තිබුණද සන්නද්ධ ත්‍රස්තවාදීන් සහ ওই නන්දි කඩාල් කගපුවේ මේ පැත්තට වෙලා අපි ප්‍රහාර එල්ල කරනකොට සිවිල් වැසියෝ කවුද LTTA නියම සමාජිකයෝ කවුද කියලා වෙන් කරලා හඳුනා ගන්න. මේවා නීතියේ තියෙන දේවල්. ඔවුන් කියනවා මේ LTT කාර්යෝ නිල ඇඳුම් ඇඳගෙන නෙමෙයි යුද්ධ කළේ. අපි ওই පින්තූර වලොන්ගේ නිල ඇඳුම් දැක්කට නන්දිකාල් කඩපේ එහා පැත්තේ ඉඳගෙන යුද්ධ කරේ නිල ඇඳුම් ඇඳගෙන නෙමෙයි. ඔවුන් සිවිල් වැසියෝ Taman ඉස්සරහා තියාගෙන මිනිස් පලිහක් හැටියට ඔවුන්ගේ ඔළුවට උඩින් වෙඩි තිබ්බා. ඒ විතරක් නෙමෙයි. අවුරුදු 13 14 වයසේ ළමයි පවා ඔවුන්ට ආයුධ දීලා ඒ සිවිල් වැසියන්ට ආයුධ දීලා ඔවුන් ලවා අපේ යුද හමුදාවට වෙඩි තිබ්බා. ඉතින් මේ යුද විශේෂඥයා කියනවා මේ වාතාවරණයක කිසිම කෙනෙකුට සිවිල් වැසියා කවුද ත්‍රස්තවාදියා කවුද කියලා වෙන් කර හඳුනා ගන්න බෑ. අනිත් එක වැදගත්ම කාරණාව තමයි මේ තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මොකද්ද? අපි එල්ල කරපු ප්‍රහාරය අපි ලබන ප්‍රතිඵලයට සමානුපාතිකද කියලා. ඒ කියන්නේ ඇයි අපි මේ ප්‍රහාර එල්ල කළේ? මේ ප්‍රහාර එල්ල කළේ සිවිල් වැසියන් 2,90,000 බේරගන්න. අපි බේරගත්තා. 2,90,000 බේරගත්ත මුළු ජාත්‍යන්තරයම පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජනපදයේ මොකද්ද අපිට මුලින්ම කරපු චෝදනාව? අපි අතින් සිවිල් වැසියන් 7,000ක් ඝාතනය වුණා කියලා. ඒක පස්සේ අර දරුස්මාන් ඔහුගේ බොරු එකතු කරලා 40,000 කියලා. 7,000ක් වුණත් 40,000ක් වුණත් ඒ 40,000 නම් කිසිම සාක්ෂියක් නැති අමු බොරුවක්. නමුත් අපි 7,000 හැටියට සැලකුවත් අපේ 2,90,000 බේරගන්න නම් මේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඒක අපරාධයක් නෙමෙයි
ජාත්‍යන්තර නීතියට අනුව කියලා මේ සියලු විශේෂඥයෝ ප්‍රකාශ කරනවා. මේක දීර්ඝ වශයෙන් උන් සාකච්ඡා කරනවා මේක අවස්ථාව නෙවෙයි මේක පැහැදිලි කරන්න. නමුත් පුදුමයට කරුණ මේ විශේෂඥයෝ මෙතරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි ජාත්‍යන්තර කීර්තියටපත් විශේෂඥයෝ. ඒ අය මේ කියපු වාර්තා එකක්වත් අපි ජිනීවා නුවර සම්මේලනයේ ඉදිරියේ තිබෙනවා. දැන් මොන ආණ්ඩුවක් රටක රණවිරුවට ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් තමන්ගේ වාසියට වාර්තාවක් තමන්ගේ අතේ තියාගෙන ඉන්නේද්දි ඒ වාර්තාව ඉදිරිපත් කරේ නැහැ. එහෙම ඉදිරිපත් නොකර මොකද කළේ? අපි ගිහින් එක්සත් ජනපදයේ ඉදිරිපත් කරපු යෝජනාව අත්සන් කළා. රණවිරු වැරදිකාරයෝ කියලා අපි අත්සන් කළා ඒ වාර්තාව ඉදිරිපත් කළා. ඔබ බලන්න මම කියන්නේ අසත්‍යක් නෑ. ඔය යෝජනා සම්මති ක්‍රියාකාරී කොටසේ පළවන වගන්තිය තියෙනවා. අර කුමාරයා ඉදිරිපත් කරපු මුළු වාර්තාවේ තීරණ හා නිගමන අපි බාර ගන්නවා. අපි නිර්දේශ ක්‍රියාත්මක කරන්න ප්‍රශංසා කරමින් අපි බාර ගන්නවා. ඔන්න ඕකයි අපිට ජනීවා නුවරදී සිද්ධ වුණේ. අපි රූපවාහිනිය හැමදාම අහනවා මේ පරණගම වාර්තාව කුමාරයාගේ වාර්තාවටත් වඩා භයානකයි. ඒ හින්දා තමයි අපි ඉදිරිපත් කරේ නැත්තේ. මොන තරම් කැපකිරීමකින් මේ විශේෂඥයෝ ලංකාව වෙනුවෙන් මේ වාර්තාව ඉදිරිපත් කළා. මොනතරම් කැපකිරීමකින් පරණගම මහත්මයා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කළාද අපේ රණවිරු නිදොස් කරන. ඔහු කියනවා සාක්ෂි තියෙන යම් යම් කාරණා සම්බන්ධව පරීක්ෂණයක් කරන්න. තවදුරටත් පරීක්ෂණ කරන්න. අධිකරණය හමුවට ගේන්න. නමුත් සුද්ධෝන්ගේ අධිකරණයක් නෙමෙයි. ලංකාවේ මහා අධිකරණය තමයි අපරාධ නඩුව අහන්නේ. ඔහු කියනවා ඔහුගේ නිර්දේශය මොකක්ද? ඔහු කියනවා මේ යම් සාක්ෂි තියෙන අවස්ථාන්වල මහා අධිකරණේ නඩුවක් දාන්න පුළුවන් නීතිපති මාර්ගයේ. දැන් මේ යෝජනාවට විරුද්ධ කවුද? ඇයි අපි ලංකාව මේ පරණගම මහත්තයාගේ වාර්තාවට විරුද්ධ වුනේ? ඒක අර කුමාරයාගේ වාර්තාව හොඳින් කියවුවාම ඔහුගේ නිර්දේශ කියවුවාම ඒ නිර්දේශවල තියෙනවා ඇයි කියලා. මොකද්ද හේතුව? ඔවුන් කියනවා පරණගම වාර්තාව පරණගම කොමිසම විසුරුවා හැරලා අලුත් කොමිසමක් දාලා මේක හොයන්න ඕනේ කියලා. දැන් පරණගම කොමිසම විසුරුවා හරින්නේ මොකද? අපි මෙච්චර කල් මොකද කළේ? ඇයි ඒ වෙනකොට අර ජිනීවා නුවර හින්න කුමාරයා දන්නවා මේ වාර්තාවේ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ වාර්තා පදනම් කරගෙන අපේ රණවිරුවෝ නිදොස්කට තියෙනවා කියන්නේ. ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ වලට වරදකරුවෝ නෙවෙයි කියලා පැහැදිලි නිගමනයකට එළඹිලා තියෙන හින්දා අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර කුමාරවරයා ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරපු වාර්තාවේ කියනවා ඒ කොමිසම විසිරවලා ඒගොල්ලන්ට පිළිගන්න පුළුවන් කොමිසමක් ඇති කරන්න පුළුවන් කියලා. දැන් බලන්න මේ ඉල්ලීම ඉටු කරන්න අපි හාමුදුරුවෝ කිව්ව එක හරියටම හරි. අපි සුද්ධොන්ටත් වඩා සුද්ධු. කළු සුද්ධු. ඕන් අපි කියනවා අපේ කොමිසම විසිරවා හරලා ඒගොල්ලන්ගේ කැමැත්තට කොමිසමක් පත් කරන්න කියලා. ඒක කොහොමද කරන්නේ? ඒගොල්ල පැහැදිලිව යෝජනා කරනවා හයිබ්‍රිඩ් කෝට් එක. දැන් නිතරම මේ මැති ඇමතිවරු ඇවිල්ලා ඉඳන් කියනවා මේ යෝජනා සම්මතයේ කොතනවත් හයිබ්‍රිඩ් කියන වචනේ නැහැ.
දැන් පැපොල් ගෙඩියක් කිව්වත් ගස් ලැබු ගෙඩියක් කිව්වත් ගස් ලැබු ගෙඩිය ගස් ලැබු ගෙඩිය. ප්‍රශ්නේ තියෙන්නේ පාවිච්චි කරන නම නෙමෙයි. සුද්ධෝ මෙහෙ ඇවිල්ලා නඩු අහනවද කියන එක. යහන්න ඕන ප්‍රශ්න. ඔය යෝජනා සම්මතයේ පැහැදිලිව කියනවා විදේශීය විනිශ්චයකාරවරු අභිචෝදකයන් ඒ කියන්නේ රජයේ අධිනීතිඥවරු චෝදකයන් විත්තිය නීතිඥවරු අපරාධ විමර්ශකයන් සියලු දෙනා පිට රට අය ගෙන්න ගන්න ඕනේ. හයිබ්‍රිඩ් කියන වචනේ නැහැ. වාර්තාවේ කුමාරයාගේ වාර්තාවේ නම් වචනෙත් එක්කම තියෙන. දැන් මේ ඇමතිවරු ඇවිල්ලා මේ රූපවාහිනියේ මේ විදිහේ සම්පූර්ණ අසත්‍යයන් ප්‍රකාශ කරන්නේ අතිශයින්ම වංචනික ජනතාව නොගම ගැබීමේ චේතනාව. ඒකයි ඊටාත්ම අවාසනාවන්ත තත්ත්වය. දැන් මේ අධිකරණයේ පිහිටුවලා පිටරට විනිශ්චයකාරවරු ගෙනල්ලා දැන් මේගොල්ල මේ නඩු අහන්න පටන් ගන්නවා. දැන් ඒ විතරක් නෙමෙයි. මේ වැඩපිළිවෙල හරියට වෙනවද කියලා බලන්න අපි වාර්තාවෙන් එකඟ වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයක් ගෙනල්ලා ලංකාවේ පිහිටුවන්න. දැන් මේ ඒගොල්ල කියන එක නෙමෙයි. අපි කියන්නේ අපි මේක කරන්න එකඟයි. කාර්යාලයක් ගෙනල්ලා ඔය හැමෝන්ටම එන්න අපි ආරාධනා කරනවා කිය. ස්පෙෂල් මැන්ඩේට් හෝල්ඩර්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් නිලධාරීන් ලංකාවට පැමිණීමට අපි අවසර දෙනවා. ඔබට මතක ඇති ආණ්ඩුව කාලේ වීසා දුන්නේ නැහැ. ඒ හින්දා තමයි මේකේ දැම්මේ ලංකාවට කියලා අස්සන ගත්තේ. දැන් අස්සන් කරාට පස්සේ බැහැ කියන්න බෑ. අපි පොරොන්දු වුණා අපි ඒගොල්ලන්ට එන්න ඉඩ දෙනවා කියලා. ඉඩ දීලා නිකන් හොටලෙක ඉඳලා යනවත් නෙමෙයි. කාර්යාලයකුත් දාලා ඒ අවශ්‍ය පහසුකමුත් දීලා ඒගොල්ල බලනවා අපි ඒගොල්ල කියන විදිහට මේක කටයුතු කරනවාද කියලා. ඔය සේරම තියෙන්නේ මේ යෝජනා සම්මතයේ සහ වාර්තා. ඒ විතරක් නෙමෙයි. ඒ අය එතනින් නවතින්නේ නැහැ. ඒ අය කියනවා ලංකාවේ මේ LTT සමාජිකයන්ට විරුද්ධව නඩු අහලා දීපු නඩු තීන්දු නැවත අහන්න කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මොකද එයා කියනවා අපේ අධිකරණ වලින් කරපු ඒගොල්ලන් බාර ගන්න බෑ. ඒගොල්ල ඒක කියන එකේ නම් වරදක් නෑ. අපි ගිහිල්ලා පිළිගත් එකයි තියෙන කාරණා. දැන් එතකොට දැන් ඔබට පේනවා දැන් LTT අය දැන් නිදහස් කරන වැඩපිළිවෙලක් යනවා. යෝජනා සම්මතේ යෝජනා කළා තියෙනවා නැවත නඩු අහන්න. එතනිනුත් නවතින්නේ. ලංකාවේ මහජන ආරක්ෂක පනත Public Security Ordinance සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ වෙනුවට අලුත් නීතියක් ගේන්න කියලා. මොකක්ද මේකට හේතුව? මම තව දෙයක් කියන්න ඕනේ. මේකේ යටි අරමුණ හුදෙක් අපේ රණවිරුවෝ හිරේ දාන එක පමණක් නෙවෙයි. මං රණවිරුවන්ට කරන වැඩේ ගැන තව ටිකකින් මොහොතකින් කියන්නම්. තවත් ඊට වඩා ඒ අය සෑහීමකට පත්වන යෝජනාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ බලය බෙදීම. දැනට 13 සම්මත කරලා තියෙන 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා ඒ වාර්තාවේ තියෙනවා. ඒ වාර්තාව අපි පිළි අරගෙන තියෙනවා. දැන් මොකද්ද මේ 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ? මේ 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි මිත්‍රවරුනි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළේ දෙමළ ජනයාගේ නිජ භූමියක් කියන සංකල්පය පදනම් කරගෙන. ඒක එකතු කරේ ওই 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන ප්‍රතිපාදනය යටතේ. ඒ විතරක් නෙමෙයි. මේ පළාත් වල මහ ඇමතිවරු විසින්
පාලනය කරනු ලබන පොලිසියක් ලබා දී. ඒ කියන්නේ විග්නේශ්වරන් මහත්තයාට ඒ මහත්මයා ක්‍රියාත්මක කරන පොලිසියක්. ඒ පොලිසිය බැටන් පොලු පොලිසියක් නෙමෙයි. මේකේ පැහැදිලිව කියනවා යුදෝපකරණ තුවක්කු උණ්ඩ පුපුරණ ද්‍රව්‍ය ඒ සමගින්ම සංයුක්ත වූ පොලිසියක් තමයි පළාත් ඇමති භාරයට පත් කරන්නේ. ඒ පොලිසියට යහපාලනයක් නැහැ. දැන් මේ ආණ්ඩුව නිතරම කතා කරන එකක් තමයි යහපාලන. දැන් මේ යහපාලනය කියලා ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කරන්න ඕනේ කියලා ලොකු සටනක් තියෙනවා. අපේ සමහර ස්වාමින් වහන්සේලාත් ඒ සටනට එකතු වුණා. එකතු වෙලා කිව්වා මේ ජනාධිපතිවරයා මේ බලතල පාවිච්චි කරනවා වැඩි. පොලිසිය අයපත් කිරීම සම්බන්ධව වෙනම පොලිස් කොමිෂන් සභාවක් දාන්න ඕන බහුත්ව ලක්ෂණ සහිතව සෑම එක ජන කොට්ටාස වලින් නිරූපණය වෙන විදියට ජනාධිපතිවරයාට පාවිච්චි කරන්න මේ. ජනාධිපතිවරයා කියන්නේ කවුද? ලංකාවේ ජනතාවගෙන් 50%ක ඡන්දයෙන් දිනපු අය. දිනපු රාජ්‍ය නායක. ඔහුගේ තියෙන බලය අපි කියන අඩු කරන්න. නමුත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාපු වෙලාවේ ඊට කලින් ගෙනාපු 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේවත් මහ ඇමති පළාතේ පොලිසිය පාලනය කිරීමට තියෙන බලතල පොඩ්ඩක්වත් අඩු කරේ නැහැ. ඒක නිකන් අමතක වීමකින් අඩු නොකර නෙමෙයි. සැකයකට අර මහා ආණ්ඩුවක අඩු කරමු නිසා මේකත් අඩු වෙයි කියලා අනාගතයේදී අර්ථ නිරූපණය කරයි කියන බයට වගන්තියක් දැම්මා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ පළාත් ආණ්ඩුවේ තියෙන පොලිසියේ බලතල කිසිවක් අඩු වෙනවයි කියලා. දැන් මොන තරම් වංචාවක්ද මේ 19 වන සහ 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කළේ. ඒකේ කලේ වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ මධ්‍යම ආණ්ඩුව දුර්වල කළා. පළාත් ආණ්ඩු ශක්තිමත් කරලා උතුරු නැගෙනහිර ඊළමයක් හදන්න අවශ්‍ය අඩිතාලම දාන්නේ. ඒ හින්දා තමයි මේ මානව අයිතිවාසිකම් කවුන්සිලය අපිට කියන්නේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ කවුන්සිලයේ රාජකාරිය මොකක්ද? ඒගොල්ලන්ගේ රාජකාරිය තමයි ලෝකේ මානව අයිතිවාසිකම් සුරකීම පිළිබඳ හොයලා බලන්න. ඒ පිළිබඳ වාර්තා කරන්න. අපිට ඒකේ විරුද්ධත්වයක් නැහැ. නමුත් බලය බෙදීමයි මානව අයිතිවාසිකම් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ලෝකේ වැඩි හරියක් රටවල් බලය බෙදලා නැහැ. එංගලන්තේ ගත්තොත් එංගලන්තේ රැජින තමයි රට පාලනය කරන්නේ. බලය බෙදලා නැහැ. මහ ඇමතිවරු නැහැ. දැන් ඒ වගේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය යන්නේ නැද්ද? ඒ රටවල් වල මානව අයිතිවාසිකම් සුරකෙන්නේ නැද්ද? සුරකෙනවා. එතකොට මේගොල්ලන්ට අයිති නැති රාජකාරියක් තමයි ওই වාර්තාවේ කළේ. මානව අයිතිවාසිකම් කියාගෙන වාර්තාව පටන්ගෙන ඒකට මුවා වෙලා රටේ බලය බෙදන එක අතුලත් කරලා තියෙනවා. අවාසනාව අපි මේකට ගිහින් අස්සංගල. ඇයි අපි විරුද්ධ නොනේ? ආණ්ඩුව විරුද්ධ නොනේ. අපි විරුද්ධ වුණා නම් අපිට ওই අයට බලය බෙදන්න බැරි වෙනවා. මොකද මේ රටේ ජනතාව මේ විදිහේ කරන බලය බෙදීමකට විරුද්ධ නිසා. ඒකයි හේතුව. මේ යෝජනා සම්මත වෙච්ච දවසට දින කිහිපයකට පස්සේ මොකද්ද දෙමළ සන්ධානය කිව්වේ? ඔබට මතක ඇති අපි යුද්ධය අවසන් කරලා පාරවල් උතුරු කරේ පාරවල් විදුලිය ලබා දීලා ඉස්පිරිතාල හදලා ගෙවල් දොරවල් හදලා සියලු දෙයක්ම අපි සම්පූර්ණ නොකරන්නේ. නමුත් කොතරම් සංවර්ධනයක් අපි මේ පළාතේ කළා.
ওই දෙමළ සන්දානයේ එක වචනකින්වත් ස්තුතියි කියලා කිව්වද නැහැ. හැබැයි මේ යෝජනා සම්මත කළා දවස් දෙකක් යන්න හම්බුන්නේ නැහැ. උන් රජයට ස්තුති ප්‍රකාශ කරමින් ප්‍රකාශයක් නිකුත් කළා. ඔබ පත්තරේ දකින්න. ඔවුන්ට රජයට ස්තුති කරන්නත් ප්‍රීති වෙන්නත් උයිට වඩා හේතුවක් තියෙනවා. සුද්ධෝ ගෙනල්ලා අපේ රණවිරුවෝ වර්ධිකාරයෝ කරලා ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට නඩු අහලා වර්ධිකාරයෝ කරනකෙන්වත් ඉවසගෙන ඉන්න බෑ. මේ වාර්තාවේ කියනවා තව පුදුම කතා. එයින් එකක් තමයි මේ රණවිරුවන්ට විරුද්ධව මොනවා හරි චෝදනාවක් එල්ල වුණොත් ඒ චෝදනාව විමර්ශනය කරන තෙක් ඔවුන් හමුදාවෙන් ඉවත් කළ යුතුයි. ඒ කියන්නේ දැන් අර පිට රටින් ඒගොල්ලන්ගේ කාර්යාලයක් ගෙනල්ලා මෙහෙ පිහිටෝලා දැන් ඒගොල්ල බලාගෙන ඉන්නවා අපේ රට කොහොමද පාලනය කරන්නේ. ඒගොල්ල කියයි අන්න අහවල් රණවිරුවට විරුද්ධව චෝදනා තියෙනවා. ඔහුව මේකෙන් ඉවත් කරන්න ඕන. ඕගොල්ලෝ පස්සේ හිමීට පරීක්ෂණයක් කරගෙන යන්න කියලා. එතකොට ඒ අයගේ දරුමල්ලන්ට කවුද කන්න දෙන්නේ? ওই බටහිරේද? නැහැ. අපි ඒ පවුල් සම්පූර්ණයෙන්ම අනාථ කරනවා. ආණ්ඩුවත් එකඟ වෙලා තියෙනවා. ආණ්ඩුවත් එකඟ වෙලා තියෙනවා. කාර්යාලයක් දානවා. රණවිරුවෝ ටික පැත්තකට කරනවා. මේකේ බලගතු පැත්තක් තිබෙනවා. මොකද අපේ බුද්ධි අංශ හිමීට ඉවත් කරන්න පුළුවන් අපේ හමුදාවෙන් මේ ක්‍රමය උපයෝගී කරගෙන. මොකද යම් කිසි පුද්ගලයෙක් කොතනද සේවය කරන්නේ නැත්තේ කියලා ජනාධිපතිට නම් තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එතුමාට පුළුවන් පොලිස්පතිවරයාගේ මාර්ගයෙන් තීරණය කරන්න අහවල් ප්‍රදේශයට ගිහිල්ලා මෙහෙම ත්‍රස්තවාදී උවදුරක් තියනවාද කියලා හොයලා බලන්න. දැන් ජනාධිපතිට ඒ බල නැහැ. දැන් අපි උඩ දාගෙන ගිහිල්ලා 19 වනාන්තර ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. මොකටද? අර ජනාධිපතිවරයාට තීරණය කරන්න බෑ. ওই බුද්ධ්‍යංශ නිලධාරී කොහෙද ඉන්නේ කියලා. ඒක තීරණය කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව. බහුත්ව ලක්ෂණ සහිත ජාතික පොලිස් කොමිෂන් සභාව. ওই ජාතික පොලිස් කොමිෂන් සභාවේ යටතේ තියෙන ජාතික පොලිසිය ওই පළාත්වල හිටියට සිවිල් ඇඳුම ඇඳගෙන ඉන්න ඕන. ඔබ හිතන්න පුළුවන් මේවා සුරංගනා කතා කියලා. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන බලන්න. ওই 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා ජාතික පොලිසියෙන් පොලිස් නිලධාරියෙක් ඉන්නවනම් ඒ පළාතේ සාමාන්‍ය සිවිල් ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනේ. ඕක කොහෙද තියෙන්නේ? 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් ජාතික පොලිසිය සිවිල් ඇඳුම් ඇඳගෙන ඉන්නවා. මහා ඇමති පාලනය කරන පොලිසිය පළාතේ පාලනය වෙනවා. ඒවයි ත්‍රස්තවාදී උවදුරක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක හොයාගන්න අපේ බුද්ධ්‍යංශ නිලධාරියෙක් වැඩ කටයුතු පටන් ගත්තොත් අර එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන් ඒගොල්ලන්ගේ මැදිහත් වීමෙන් ඒ පුද්ගලයා වෙත ඉවත් කරන්න. ඉතින් මොකද්ද අපේ රටට වෙන්නේ? අපේ රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. විනාශ වෙලා වෙනම ඊළමක් හදන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒකටයි ඔය ලැහැස්ති වෙන්නේ. වෙන මොහොකටවත් නෙමෙයි. දඬුවම් කරන කට්ටියට දඬුවම් කරලා හිරේ දාන්න පුළුවන්. අනිත් කට්ටිය සේවෙන් ඉවත් කරන්න පුළුවන්. මානව හිමිකම් බලනවයි කියලා ඒ අය කාර්යාලයක් දාලා අපේ ආණ්ඩුවටත් ඉහළින් ඒ අය ආණ්ඩුව උඩින් බලනවා. අනාගතයේ තියෙන ප්‍රශ්නේ මේකයි. අපි මේ ආණ්ඩුව ඉවසගෙන හිටියයි කියමු. අනාගතයේදී ඔබතුමන්ලා ඡන්දයෙන් පත් කරනවා කියමු ආණ්ඩුව. ඒ ආණ්ඩුව කිව්වොත් නෑ අපිට මේව ක්‍රියාත්මක කරන්න බෑ. මේවා අපේ ජනතාවට විරුද්ධ තීන්දුව. අන්න එදාට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට කියන්නේ උඹලා හොඳට බලපන්. ඕක ඕගොල්ලෝ ගෙන ආපු යෝජනාවක් මිසක් අපි ගෙන ආපු යෝජනාවක් නෙමෙයි. අපි අහුවෙලා ඉන්නවා. ඉතින් මේ තත්වයට විරුද්ධව මේක තවත් උඩුදුවන්නේ ඉස්සෙල් මේ කාර්යාල මේ රටේ පිහිටුවල මේ සුද්ධ මේ රට පාලනය කරන තත්වයට එන්නේ ඉස්සෙල්
අපි මේට විරුද්ධව කතා කරන්නේ. එහෙම කතා නොකරොත් මේ රට ඒකීය ශ්‍රී ලංකාවක් හැටියට තවදුරටත් පවතී කියලා අපිට විශ්වාස කරන්න. විරුව යුද අපරාධ වලට වැරදිකරු නොවේ කියලා කියන්නේ. දීපු තීරණය ජෙනීවා වෙත ඉදිරිපත් නොකළේ ඇයි? ඇයි අපි මේ කවුද කුමාරයෙක් හදපු වාර්තාවක තියෙන සියලු නිගමන හා තීරණ හායේ වාර්තාව පිළිගන්න අපි එකඟ වුණේ ඇයි? ඒ වගේ තත්වයකට මේ රටේ ජනතාව ඇද දැම්මේ ඇයි? ඕවා අද අපි ඉදිරියේ තියෙන ප්‍රශ්න. මම ඔබතුමාලාට වගන්තිත් එක්ක කිව්වේ මේක මම නිකන් කියන එකක් නෙමෙයි. ඔය යෝජනා සම්මත ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒකේ ක්‍රියාකාරී කොටස වෙන මුකුත් කියවන්නේ නැත්නම් ක්‍රියාකාරී කොටසේ පළවන වගන්තිය බලන්න. ඒ පළවන වගන්තියෙන් අපේ මරණ සහතිකය අපි ලියාගෙන තියෙනවා. මේ රටේ රණවිරුවෝ යුද්ධයට ගියේ මේ රටේ ජනතාව බේරගන්න. මේකද අපි ඔවුන්ට දායාද කරලා දෙන්නේ. අපි එහෙම සූදානම්ද කියන එක අපේ පපුවට තට්ටු කරලා ඇසිය යුතු කාර්යය එළඹිලා තියෙනවා. මිත්‍රෝනි බොහොම ස්තුතියි මට ආරාධනා කළා.